පුතේ ඔච්චර වේගෙන් දුවන්න හදන්නේ ඇයි? ආන්ටි අම්මා මාව මොන්ටිසෝරි එකෙන් දාලා හොරෙන් යනකොට එයාට කලින් මම ගෙදර දුවන්න ඕනේ. පුතේ ඔයා ඇයි මෙච්චර තරහින් ඉන්නේ? හන්දේ හැම වෙලේම තාත්තා මට ටිපි ටිප්පයක් ගෙනාවම අම්මා මාව රවට්ටලා ඒක කනවා. ඇයි මගේ පුතා මේ වගේ අහිතකර කෑම කන්නේ? අම්මයි තාත්තයි මගේ සෙරලැක් එක තරගෙට වගේ කද්දි මම වෙන මොනවා කන්නද? අම්මටයි තාත්තටයි සල්ලි ඉතුරු කරගන්න මොනවද දෙන්න පුළුවන් අදහස්? ඔයාලන්ට මාව නාවල ඉවර වෙලා රුපියල් 200 500ක් දීලා ක්‍රීම් පවුඩර් ගන්න එපා කියලා. මම නාලා විනාඩි 5යි. ඔයාගේ අම්මා විතරක් නිදාගන්නේ ඇයි? සද්ද කරන්න එපා. එයා මාව නිදි කරන්න හැදුවා. ඒත් එයාට නිින්ද ගියා. පුතා ඔයා මොකටද මේ සල්ලි එකතු කරන්නේ? ආන්ටි මම මේ සල්ලි එකතු කරන්නේ ලොකු වුණාම හොනට් එකක් ගන්න. පුතේ ඔයාට තියෙන විශේෂ දක්ෂතා මොනවද? ආන්ටි මට දවසම තියාගෙන ඉඳලා නැපිය ගලවපු ගමන් චූ කරන්න පුළුවන්. Nice. අම්මට කවදාවත් කියන්න එපා මාමලා කියලා දෙන දේවල්. මම ඉස්සෙල්ලම අම්මගෙන් බේරිලා ඉඳලා ඇවිත් හේතුව කියන්න. පුතේ අම්මා ඔයාට දෙයක් කරන්න එපා කිව්වම ඔයා අහනවද? අනේ නෑ නන්දේ. එපා කිව්වොත් මම ඒකම තව තවත් කරනවා. අර වැරදි බණ්ඩියකට දාලා තියෙන්නේ. මේක එංගලන්ත නෙමෙයිනේ අයියෝ. මම ඩොස්තරල මාමිව හොයාගෙන යනවා. පැටියෝ මොකද මේ ගෙදර අයත් එක්ක තරහ වෙලා? අනේ අක්කේ බලන්නකෝ අම්මයි තාත්තයි මට තියෙන 3 පෝස්ට් ටික ඔක්කොම කනවා. ඇයි පුතා අදවා තරහෙන් වගේ? බෑ. අනේ මේ බාප්පා මගේ චුංකුරුල්ල කඩන්න හදන ලේද්ද මත තියෙන්නත් එත්තලයි මං යනවා පොලිති. පුතා මේ යන්නේ. අපේ අම්මා හලින් අලකයි අයිස්ක්‍රීම් දෙනම් කියලා බෙහෙත් පෙව්වා. ඒත් දුන්නේ නෑ. මං යනවා ආච්චිලා දිහා. අපි මෙහෙමයි පිඳන් හොදන්නේ. අපි මෙහෙමයි වලන් හොදන්නේ. ලා 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 ලා. අම්මිට අද ගොඩක් සතුටු හිතේ. මේ ටික මම හොදලා දැම්මාම මට අයිස්ක්‍රීම් එකකුත් දෙයි කන්න. චුටි පුතා මොකද්ද දෙයිනේ මේ කරන්නේ? මුළු කුස්සියම වතුර. හුටා. චුටි පැටියා මොකද්ද මේ කරන්නේ පොඩි අලාම් එකකුත් අරගෙන? මම නැන්ද මේ අලාම් එක තියෙනවා පාන්දර 2ට නැගිටලා අඩන්න. අද මම තාත්තිගේ කාල් එක හොදලා මේ පෙට්‍රෝලුත් ගාලා තියන්නේ. අලියට වැඩ අනේ මත. ඔයා මොනවද කියන්න කැමති ඔයාගේ පළවෙනි වතාවට? අනේ මං දැක්ක පෙර ආත්මෙ මගේ නෝනා මාව අල්ලන් ඉන්නවනේ මාව ආපහු එක්කන් යන්න දෙයියනේ. චුටි බබා මොකද මේ තාත්තා දැක්කම අඬනවා කියන්නේ? තාත්තගෙන් බේර ගන්න බෑ අම්මි කුක්කුයි 3 පෝෂයි. අම්මයි තාත්තයිට කියන්න එපා කරන්න දෙයක් නෑ. ඒකයි මම්මගේ ත්‍රිපෝෂ හංගන්නේ. මොනවාද ඔයාගේ අනාගත බලාපොරොත්තුද? දෙපයින් හිට ගන්න එක තමා නැන්දි. පුතේ ඇයි ඔයා තරහින් වගේ? තරහ නැද්ද නැන්දි? එළියට ආව ගමන් පස්සට ගැහුවේ කවුද කියලා මං හොයන්නේ. මම නැන්ද නම් මහා කේලංකාරියක්. මං පොඩි දඟ වැඩක් කරපු ගමන් අම්මට කියනවා කේලං කියන්න එපා නැන්දේ. කොහෙද යන්නේ? මම යනවා අච්චි අම්මා ගාවට. එහෙම ආව රජෙක් වගේ බලා ගන්නවා. අම්මා නම් දවසම TikTok බල බල ඉන්නවා. හැබැයි ගෙදරට කවුරු හරි ආවම කියන්නේ මෙයා නිසා මට මුකුත්ම කරගන්න වෙලාවක් නෑ කියලා. පුතේ ඔයා ළඟ තියෙන භයානකම ආයුධය මොකක්ද? මගේ භයානකම ආයුධය තමයි මගේ උඩ දත් දෙක. කොහොමද ඔයා මෙච්චර පොඩි කාලේදී මෙච්චර හොඳට නටන්න ඉගෙන ගත්තේ පුතේ? මම ඉපදුන දවස් ඉඳන් අම්මත් එක්ක TikTok කරනවා නැන්දේ. පුතා ඔයා මොකද මෙච්චර තරහින් ඉන්නේ? මාමා කිව්වා කාමරේ අස්කොලොත් සෙල්ලම් කරන්න දෙනවා කියලා. ඒත් දැන් එයා ගිහින් ෆෝන් එකත් අරගෙන. කොහෙද සෙල්ලම් බඩු ගොඩක් අරන් යන්නේ? අපේ ගෙදර නැන්දේ මට වඩා සෙල්ලම් බඩු එක සෙල්ලම් කරන්නමයි තාත්තයි. පුතා කොහෙද මේ කොට්ටෙත් උස්සගෙන යන්නේ? අම්මයි තාත්තයි ගොරවනවා මට නිදා ගන්න බෑ මම එළියෙන් නිදා ගන්න. පුතේ ඔයා මෙච්චර දුකෙන් ඉන්නේ ඇයි? අම්මා මගෙන් සල්ලි ඉල්ලුවා. ආච්චි ගමේදී දුන්න රුපියල් 50. නැන්දේ කරුණාකර අම්මගේ Facebook එකට දැනුම් දීමක් එවන්න බබාට බඩගිනී කියලා. මම පැයක් තිස්සේ බලන් ඉන්නවා අම්මා තාම ආවේ නෑ. පුතා ඔයා මොකද කරන්නේ? මට පාන්දර 230ට ඇලම් එකක් තියලා තියෙන්නේ. මම උදෙන්ම නැගිටලා අම්මව පුදුම කරන්න ලොකුවට අනන්නයි යන්නේ. ඔයා ඇයි මෙච්චර කලබල වෙලා වගේ ඉන්නේ? ආන්ටි මම විහිළුවට අම්මගේ ෆෝන් එකේ භාෂාව වෙනස් කළා. දැන් මට ඒක ආපහු හදන තැන හොයාගන්න බෑ. Yeah boy. පුතේ නෑදෑයන්ගේ ෆෝන් වල ගේම් නැත්තම් මොකද කරන්නේ? අවුලක් නෑ නැන්දේ. මම ඩවුන්ලෝඩ් කරගන්නම්.
ඔයාට තියෙන විශේෂ දක්ෂතා මොනවද? නැන්දේ කවුරු හරි වචන 1000ක් කිව්වත් මට මතක එයාලා කියපු එකම එක නරක වචන. වචනේ විතරයි. පුතා, ඔයා මොකටද මේ සල්ලි එකතු කරන්නේ? ආන්ටි මම මේ සල්ලි එකතු කරන්නේ ලොකු වුණාම හොනට් එකක් ගන්න. බබා, ඔයා සුදු නිසාද සතුටින් ඉන්නේ? අනේ නැහැ නන්දා. හැමෝම කියනවා මම දැන් සුදු වුණාට ලොකු වෙද්දි කළු වෙයි කියලා. මේ දෙයියනේ. අර දොස්තර නැන්දලා සිංහලෙන් නේද කතා කළේ? ඒ කියන්නේ මම ආයෙත් ලංකාවේද ඉපදිලා තියෙන්නේ. ඔයාට පුළුවන් වෙලත් ඇයි ඇවිදින්නේ නැත්තේ? නැන්දේ මට ඇවිදින්න පුළුවන් කියලා අම්මලා දැනගත්තොත් මට පැනලා යන්න බැරි වෙන්න දොරවල් වහයි. ඔයාට තියෙන විශේෂ හැකියාවන් මොනවද? ආන්ටි අම්මා හැපියනකොට තත්පර දෙකෙන් මට ගේ වහලෙට නගින්න පුළුවන්. අනේ කවුරු හරි අම්මගේ ෆෝන් එකට YouTube පැකේජ් එකක් දාලා දෙන්නකෝ. මට කොකොමෙලන් බලන්න බෑ. ඒකයි මම දවස් දෙකකින් බත් කෑවේ නැත්තේ. දුවේ, ඇයි ඔයා එළිය සෙල්ලම් කරන්නේ? අනේ මම කෙල්ලෙක් නෙමෙයි මං කොල්ලෙක්. මගේ අම්මට මේ තිත තියෙන නිසා මම කෙල්ලෙක් වගේ පේනවා. මෙච්චර පොඩි දරුවෙක් කොහොමද රූපලාවන්‍ය නිෂ්පාදන ගැන මෙච්චර දේවල් දන්නේ? මම ඉගෙන ගත්තේ මගේ පුංචි නැන්ද දිහා බලලා. පුතේ, මේ ලෝකේ තියෙන අමාරුම දේ මොකද්ද? පොඩි එකෙක් වෙන එක තමයි අමාරුම දේ. මොකද මම කකුල හූරගෙන අඬන්න ගත්තම අම්මා මට කිරි දෙනවා. පුතේ, ඇයි ඔයා මෙච්චර දුකෙන් ගෙදර යන්නේ? මම ආයේ ඉස්කෝලේ යන්නේ නැහැ නන්දේ. මගේ යාළුවෝ ඒ කාලේ අම්මගේ TikTok වීඩියෝ පෙන්නලා මාව විහිළුවට ගන්නවා.